කොන්නිචිවා. ඔබ සමහර විට දැනටමත් ජපන් භාෂාව ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජපන් භාෂාව ඉගෙන ගන්න ආසාවෙන් මඟ බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා හරුඅකි ජැපනීස් හරහා ඔබට පුළුවන් ජපන් භාෂාව මුල ඉඳලම ඉගෙන ගන්න. අද වීඩියෝ එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ජපන් භාෂාවේ හෝඩිය ගැන. හයි ජා හජිමෙමෂෝ. එහෙනම් පටන් ගමු. ජපන් භාෂාවේ හෝඩි 3ක් තියෙනවා. සිංහල භාෂාව ගත්තාම තියෙන එක හෝඩියයි. ඉංග්‍රීසි භාෂාවෙත් එහෙමයි එක හෝඩියයි තියෙන්නේ. හැබැයි ජපන් භාෂාව ගත්තාම හෝඩි 3ක් තියෙනවා. බලමු මොනවද කියලා. පළවෙනි එක තමයි හිරගන හෝඩිය. හිරගන. දෙවෙනි එක කතකන හෝඩිය. කතකන. තුන්වෙනි හෝඩිය තමයි කන්ජි. කන්ජි. එතකොට හිරගන, කතකන, කන්ජි කියලා හෝඩි 3ක් තියෙනවා. ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ හිරගන හෝඩිය ගැන. එතකොට හිරගන හෝඩිය නිර්මාණය වෙන්නේ ජපන් ජාතිකයන් විසින් තමන්ගේ දේවල් මේ ජපානයේ කියලා හිතමු. එතකොට මම මේකට වචනයක් පාවිච්චි කරනවා දේශීය දේවල් කියලා. එහෙනම් හිරගන නිර්මාණය වෙන්න හේතුව තමයි දේශීය දේවල් නියෝජනය කරන්න තමයි හිරගන නිර්මාණය වෙන්නේ. ඊළඟට යනවා කතකන හෝඩියට. මේ ජපානයේ කියලා හිතුවොත් ජපානෙට දැන් ජපානයේ තියෙන හිරගන හෝඩිය විතරයිනේ. විදේශ රටවල වල මිනිස්සු යන්න එන්න පටන් ගන්නවා. එක එක අරමුණු තියාගෙන. එතකොට විදේශීය දේවල් එකතු වෙනවා. එහෙනම් උච්චාරණය කරන්න, ශබ්ද කරන්න බැරි නිසා අලුතෙන් නිර්මාණය කරනවා හෝඩියක් කතකන හෝඩිය. එතකොට විදේශීය කෑම බීම වෙන්න පුළුවන්. විදේශීය පුද්ගලයෙක්ගේ නමක් වෙන්න පුළුවන්. විදේශ රටක්, ස්ථානයක්, නගරයක් වෙන්න පුළුවන්. විදේශීය නම් එතකොට අපි කිව්වොත් නිර්මාණය එහෙම නැත්නම් ඒ වචනේ හරි ඒ අදාළ දේ උපත විදේශයක නම් විදේශීය රටක් නම් එතකොට පාවිච්චි කරන්නේ කතක. ඊළඟට අපි කතා කරන තුන්වෙනි හෝඩිය තමයි කන්ජි. කන්ජි කියන්නේ රූපාක්ෂර කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කන්ජි නිර්මාණය වෙන්නේ රූප දිහා බලලා. රූපය ඇසුරෙන් තමයි අක්ෂරය අකුර නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපිට රූපාක්ෂර කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. රූපාක්ෂර. හයි. උදාහරණ බලමු මොනවද රූපාක්ෂර කියලා. හයි. මිනිස්සෙක් කැන්දා. මිනිස්යාගේ නිර්මාණය වෙන කන්ජි අකුර තමයි ඉරි කැලි දෙකයි. මේක කියවන්නේ හිතෝ. හිතෝ කියන්නේ එතකොට මිනිස්සෙක් මිනිසා. අපි ආපහු මෙයාට ඔලුකුයි අත් දෙකකුයි දැම්මොත් ඒ මිනිසෙක් වගේනේ. හයි. ඒ නිසා තමයි රූප දිහා බලලා හදපු අකුරු කියලා කියන්නේ. තව උදාහරණයක් ගත්තොත් මම ගන්නවා කන්ද. කන්දේ නිර්මාණය වෙනවා ඉදි කෑලි 3යි. කියවන්නේ යම. යම කියන්නේ කන්ද. යම. ඊළඟට තව උදාහරණයක් ගන්නවා ගඟ. ගඟ දිහා බලලා නිර්මාණය වෙනවා 1 2 3යි. කියවන්නේ කවා කියලා. කවා කියන්නේ ගඟ. ඊළඟට අපි කතා කරන්න යනවා රෝමජී ගැන. මේ හෝඩියක් නෙමෙයි. රෝමජී. රෝමජී කියලා කියන්නේ ජපන් භාෂාවේ තියෙන වචන ලියන්න ඉංග්‍රීසි හෝඩියේ. එහෙම නැත්නම් ලතින් ඇල්ෆබෙට් කියලා කියන්න පුළුවන්. ජපන් වචන ලියන්න ඉංග්‍රීසි හෝඩියේ අකුරු භාවිතා කරන ක්‍රමයට කියනවා රෝමජී කියලා. ජපන් වචන ලියන්න ඉංග්‍රීසි හෝඩියේ අකුරු පාවිච්චි කරනවා. අපි සිංහල වචන ලියන්න ඉංග්‍රීසි හෝඩියේ අකුරු පාවිච්චි කරන්නේ.
ඒ වගේ ජපන් වචන ලියන්න ඉංග්‍රීසි හොඩි අකුරු පාවිච්චි කරන එකට කියනවා රෝමජී කියලා. උදාහරණ ගත්තොත් එහෙම මෙතන අපි ලියලා තියෙනවා හිතෝ කියලා. එතකොට කන්ජි අකුරු තාම කියවන්න බැරි වුණාට හිතෝ, යාමා, කවා කියන ඒවා කියව ගන්න පුළුවන්. එහෙනම් හිතෝ, යාමා, කවා කියන මේවා රෝමජී වලින් තමයි ලියලා තියෙන්නේ. එතකොට අද අපි කතා කරා ජපන් භාෂාවේ හෝඩිය ගැන. නම් හෝඩි 3ක් තියෙනවා. හිරගන, කතකන, කන්ජි කියලා. හිරගන හෝඩිය පාවිච්චි කරනවා දේශීය දේවල් නියෝජනය කරන්න. ඊට පස්සේ කතකන හෝඩිය පාවිච්චි කරනවා විදේශීය දේවල්, පිටරට දේවල්, පිටරට කෑම බීම, පිටරට මිනිස්සුන් ගෙන පිටරට ස්ථානයක් වෙන්න පුළුවන්. විදේශීය දේවල් නියෝජනය කරන්න කතකන හෝඩිය පාවිච්චි කරනවා. ඊළඟට කතා කරා කන්ජි. කන්ජි කියලා කියන්නේ රූපාක්ෂර. රූප ඇසුරින් නිර්මාණය වුණු අකුරු සමූහයක්. හරි. එතකොට හිරගන, කතකන, කන්ජි. ඊට පස්සේ තව කතා කරා රෝමජී කියලානේ. ඊට අමතරව වැදගත් කරුණක් තියෙනවා. ජපන් වචන ලියනකොට සිංහල භාෂාවේ ලයන්නක් තියෙන තැන්වලදී ර අකුර තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා කියදී ලයන්නක් එනවනේ. ඒතර ලයන්න වෙනුවට අපි ජපන් වලින් ලියනකොට පාවිච්චි කරන්නේ ර අකුර. එහෙනම් ලයන්නෙන් හැදෙන ඕනම શબ્දයකට පාවිච්චි කරන්නේ රයන්නෙන් හැදෙන ශබ්ද. ලූ නම් ඒක රු විදිහට වෙන්න ඕනේ. ලෝ කියලා තිබ්බොත් රෝ විදිහට වෙනස් වෙන්න ඕනේ. ඒ විදිහට එහෙනම් ලා ශබ්ද වෙන තැන්වලට පාවිච්චි කරන්නේ රා වලින් රා අකුරෙන් ශබ්ද වෙන උච්චාරණ සහ ශබ්ද අකුරු.